ඔයාගේ ජීවිත සිතුවමට තවත් කෙනෙක්ගේ ජීවිතාලින්දයේ ලස්සන තැනක් වෙන්නේ ඔයාගේ ජීවිත සිතුවමේ තියෙන ලස්සන සුන්දරත්වය අනුවයි. ඔයාගේ ජීවිත සිතුවම අඳින්න පාවිච්චි කරන්නේ ආදරය, කරුණාව, දයාව, පරිත්‍යාගශීලීකම වගේ මෘදු ගුණාංග ඇතුළත් පාටවල් නම් ඔයාගේ ජීවිත සිතුවම ගොඩක්ම ලස්සන වෙනවා. අන්න ඒ වගේ ජීවිත සිතුවමක් නම් ඔයාට තියෙන්නේ තවත් කෙනෙක් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ජීවිතාලින්දයේ ඔයාගේ ජීවිත සිතුවමට ලස්සන ඉඩක් වෙන් කරනවා. එහෙම නැතිව ඔයාගේ ජීවිත සිතුවම අඳින්නේ මේ කියපු දේ පාටවල් වලට වඩා ප්‍රතිවිරුද්ධ පාටවල් වලින් නම් ඔවුන් ඔයාගේ ජීවිත සිතුවම ඔවුන්ගේ ජීවිතාලින්දයෙන් ගලවලා අඳුරු මුල්ලක තියනවාමයි. ඒ නිසා හැම විටම ඔයාගේ ජීවිත සිතුවම ඔයා අඳිද්දී වෙනත් කෙනෙකුට පින්සල දෙන්න එපා. ඔයාගේ ජීවිත සිතුවම ඔයාම අඳින්න. ඒ ජීවිත සිතුවම අඳිද්දී පාටවල් තෝරගනිද්දී ආදරණීය පාටවල්ම තෝරගන්න.